මගේ channel එකට ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක සති දෙකක් තිස්සේ කැප් එකක් දාගෙන අපි කොහෙද ඇවිත් කියන එක. කැප් එකක් ඒ මොකක්ද? අපි ලේසියට කැප් එක කිව්වට මේක ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ community attachment program. අපි ලෙඩ හැදුනම ප්‍රතිකාර කරන්න විතරක් නෙමෙයිනේ. ලෙඩ හැදෙන්න කලින් වළක්වා ගන්න විදිහක් දැනගන්න එපයි. ඉතින් ඒකට අපේ ෆැකල්ටි එකේ community medicine department එක organize කරපු event එක තමයි CAP කියලා කියන්නේ. මුල් දවස් 4 තිබ්බේ pre-cap. ඒ කියන්නේ අපි CAP එකට ඕනි දේවල් ඉගෙන ගත්තා සහ MOH office දෙකක් බලන්න ගිහිල්ලා ඒවා සිද්ධ වෙන්නේ මොනවද කියලා බැලුවා. ඉතින් දෙවනි දවසේ අපි උදේම quadrangle එකට ගිහින් එතනින් තමයි බස් වලට නැගලා ගියේ අපේ group එකට තිබ්බ MOH office එක බලන්න. අපි 19 දෙනාට යන්න තිබ්බේ කොහෙද කියලා තව පොඩ්ඩකින් ඔයාලට කියන්න පුළුවන් වෙයි. ඒ මේ ගඟත් එක්ක. දන්නයි නම් දන්නවා ඇති. මේ කැලණි ගඟ. ඉතින් අපි ගියේ කැලණිය MOH office එක බලන්න. අපිට ඒකේ වෙන ක්ලිනික්ස් මොනවද? අපිට ඒකේ විශේෂ ක්ලිනික් එකක් දාලා තිබ්බා. ඒකේ මොනවද වැඩ කියලා බලන්නයි තිබ්බේ. ඒක පටන් ගන්නකන් අපිට ලස්සන පුංචි යාළුවෙක් හම්බුණා. එයාත් එක්කත් අපි විනෝද වෙලා ඉඳලා තමයි මේ ක්ලිනික්ස් වලදී මොනවද වෙන්නේ කියන දේවල් ගැන ඉගෙන ගත්තේ. ඊට පස්සේ ආපහු පැකේජයට ආවම අපිට ඩිපාර්ට්මන්ට් එකෙන්ම කෑම දුන්නා. මේ රෑ අපි හෙටෝනි ප්‍රසන්ටේෂන් එකක් හදනවා. සින්දු කියා කතා කර ඒක නම් ඇත්තටම හොඳ අත්දැකීමක් වුණා. මේ තුන්වෙනි දවසේ එදා අපිට යන්න තිබ්බේ මහර MOH එක බලන්න. මහර MOH එකට ගිහිල්ලා ඒකේ තිබ්බ PHI කෙනෙක්ගේ ඔෆිස් එකක් බලලා ඒක ඇතුලේ මොනවද වෙන්නේ, ඒක ඇතුලේ වැඩ කොහොමද කියලා දැනගෙන අපි ගියා මිඩ්වයිෆ් කෙනෙක්ගේ ඔෆිස් එකක් බලන්න. ඉතින් මේ වළක්වා ගැනීමේ වෛද්‍ය ශාස්ත්‍රයම නැත්නම් කමියුනිටි මෙඩිසින් වල ડોක්ටර්ස්ලා විතරක් නෙමෙයි මිඩ්වයිෆ්ලා PHIලා MOH ඔෆිස් අය ගොඩාක් දෙනෙක් ඉදලා ඉන්නවනේ. ඉතින් මේ හැමෝගෙම කාර්යභාරය මොකක්ද කියලා තමයි අපි දැනගන්න ඕනේ. ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණානේ. මට මේක කලින් දවසෙත් කියන්න බැරි වුණා. අපිට හැමදාම උදේට බ්‍රෙක්ෆාස්ට් එකයි අපි මේ ෆීල්ඩ් විසිට් යන දවසට ලන්ච් එකයි ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නා. ඊට පස්සේ අපි ආයි ෆැකල්ටි එකට ආවේ අපි අර කලින් දවසේ රෑ හදපු ප්‍රසන්ටේෂන් එක ප්‍රසන්ට් කරන්න තිබ්බ නිසා. ප්‍රී කැප් එකේ 4 වෙනි දවසේ නම් මම රෙකෝඩ් කළේ නෑ. එදා ලෙක්චර්ස් විතරයි තිබ්බේ. අද තමයි කැප් එක නිල වශයෙන් ආරම්භ වුණේ. කිව්ව වගේම ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට රස බ්‍රෙක්ෆාස්ට් එකක් හම්බුණා. ඊට පස්සේ මේ අපි යන්නේ අපිට අදාළ කරලා තියෙන ගමේ ඇවිදලා බලන්න. අපිට තියෙන රාජකාරිය තමයි ඒ ගමේ මිනිස්සුන්ට තියෙන සෞඛ්‍ය ගැටලු මොනවාද කියලා හඳුනගන්න එක. ඉතින් ඒකට අපි 3 දෙනා දෙන්න පොඩි කණ්ඩායම් විදියට හැදිලා ගමේ තිබ්බ එක ගෙවල් වලට ගිහින් ඒ අයකින් මේ පිළිබඳව තොරතුරු දැනගත්තා. මම කමියුනිටි මෙඩිසින් වලට ආස කෙනෙක් විදිහට මේ අත්දැකීම තමයි ෆැකල්ටි ලයිෆ් එකේ මේ දක්වා මම විඳපු ආසම අත්දැකීම. ඉතින් සමහරු මේකට කැමති, සමහරු අකමැති. ඒත් මං නම් හරි ආසයි. ඊට පස්සේ දවසේ අපිට තිබ්බේ කමියුනිටි ඩයලොග් එක. ඒ කියන්නේ අපි හඳුනාගත්ත ගැටලු ගමේ අයත් එක්ක සාකච්ඡා කරලා අපි නිගමන වලට ආවා මේව තමයි ප්‍රශ්න කියලා. එදා හවසේ තමයි ක්‍රියේටිව් නයිට් එක. අපේ බැච් එකේ ඉන්න හැමෝගෙම දස්කම් පෙන්වන්න තිබ්බේදා. හැබැයි එළිය ප්ලෑන් කරාට වැස්සනේ. ඒ නිසා කලබලින් හදිසින් අපිට මේ ඉවෙන්ට් එක ඇතුලේ කරගෙන යන්න උනා. ඉතින් කියන්න බෑනේ සබදාමත් එක්ක අපිට සමහර විදිහට ඒකට අනුගත විදිහට වෙනස් වෙන්න වෙනවා. ක්‍රියේටිව් නයිට් එක ලස්සන කැයුම්, ලස්සන නැටුම් වලින් විතරක් නෙමෙයි. ලස්සන නාට්‍ය තිබ්බා. ඒ අතරතුර දැන් ජනප්‍රිය වෙන TikTok වලට කරපු ඉදිරිපත් කිරීම මං හිතන්නේ අපි හැමෝගෙම සිතට සතුටක් ගේන්න සමත් වුණා. උදේ 6:00 විතර ආපහු මේ ඇවිදගෙන යන්නේ අපේ ගමේ ඇවිදින්න තියෙන ආසාවට. අපේ ගම කිව්වේ අපිට තොරතුරු හොයන්න මේ දවස්වල දීලා තියෙන ගම. අපි එදා කලේ Google Sheet එකකට ගමේ තොරතුරු එකතු කරගෙන රෑට ඒව ඇනලයිස් කළපු එක. ඒ
අපිට පහුවෙනිද තිබ්බ ආයෙමත් ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඉතින් මේකෙදි ප්‍රසන්ටේෂන් උත් ගොඩක් තිබ්බා. මේ 4 වෙනි දවසේ උදේ තිබ්බ අපිට කාලය ප්‍රසන්ටේෂන් එක තව ප්ලෑන් කරන්න. අද මමත් ප්‍රසන්ට් කරන නිසා ටිකක් විතර පොඩ්ඩක් කලබලෙන් හිටියේ. 18 to 59. So most of the people are married and highest level of the formal education in the community is up to A level and income level is roughly around 50,000. දවස් 3ක් තිස්සේ ඇවිදලා ඊට පස්සේ දවස් 2ම අපිට ඉන්න තිබ්බ ෆැකල්ටි. අද අපිට තියෙන පොඩි වර්ක්ෂොප් එකක්. හැබැයි මේක ඔන්ලයින් වලින් තියන්නේ. අපි අඳුරගත්ත ගැටලු වලට එක ගැටලුවකට විසඳුමක් විදිහට අපි කොහොමද ඇක්ෂන් ප්ලෑන් එකක් හදන්නේ කියලා තමයි එදා කියලා දුන්නේ. ඊට පස්සේ දවසේ තිබ්බ එකට ලෑස්ති වෙන්න. ඉතින් අපි වීඩියෝ එකක් හැදුවා, පෝස්ට් එකක් හැදුවා, තව ලස්සන චිත්‍රයක් අඳලා බෑග් එකක් දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් කළා. මේ අපේ ගෲප් එකේ ඉන්න ගායක ගායිකාව සින්දු කියන අතරතුර. මට ඉතින් සින්දුව ලස්සන වුණත් දාන්න බෑ සමහර විට කොපිරයිට් වැදෙන්න පුළුවන් නිසා. මම මේ කාලේ ඉගෙන ගත්ත දෙයක් තමයි අපි හැමෝම කණ්ඩායමක් විදිහට එකතු වුණොත් අපි අතර මොනතරම් බැඳීමක් ගොඩනගෙනවද අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දවසේ අපි ආයෙ ගියා අපේ ගමට. ගිහිල්ලා අපේ විසඳුම් අපි හදාගත්ත දේවල් එයාලට ඉදිරිපත් කරලා පැහැදිලි කිරීමකුත් කළා. ඉතින් මේ සති දෙකක කාලය තුලදී අපිට ගමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු නැන්න කෙනෙක් අපේ වැඩ කරගෙන යන්න ගොඩාක් උපකාර කළා. ඉතින් එයාව බලලා එන්නත් අපි අන්තිම දවසේ කාලය වෙන් කරගත්තා. ඊට පස්සේ ෆැකල්ටි ඇවිල්ලා විනාස්ලට තෑගි දුන්නා. යාළුකම් අලුත් කරපු ලස්සන මතක එකතු කරපු කැම්ප් එක මේ විදිහට ඉවර වුණා.